අයිබෝන් කියලා හැමදෙනින්ම ආදරෙන් පිළිගන්නවා e-business mind YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක හරහා ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ Binance account එකට කොහොමද USDT deposit කරගන්න කියලා. ඉතින් මේකට අපිට use කරන්න පුළුවන් Binance account එකේම option එකක් තියෙනවා P2P කියලා. ඒ හරහා අපිට පුළුවන් USDT buy කරන්න, ඒ වගේම sell කරන්නත් පුළුවන්. ඉතින් මීට කලින් මම වීඩියෝ එකක් ගෙනාවා කොහොමද USDT sell කරගන්න කියලා. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක share කරගන්නේ Binance account එකට කොහොමද USDT deposit කරගන්න කියලා. ඒ වගේ මෙතනදී විශේෂ දෙයක් කියන්න ඕනේ. ගොඩක් අය මේ වගේ lazy option එකක් තියෙද්දි හොරුන්ට scammers-ලට අහුවෙලා තමන්ගේ සල්ලි නැති කරගන්නවා. ඉතින් ඉදිරියේදී ඔයගලන්ගේ Binance account එකට USDT deposit කරගන්න අවශ්‍යයි නම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා මේ කියන step අනුව lazyම වලට deposit කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දැනටමත් e-business mind YouTube channel එක subscribe කරලා අපිත් එක්ක තාමත් එකතු වෙන්න subscribe කරන් යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි intro එකට ගිහිල්ලා වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලා මුලින්ම Binance account එකට login වෙන්න ඕනේ. account එකට login වුණාට පස්සේ follow කරන්න ඕනේ සියලුම step මම ඊතර වලින් පෙන්නලා තිනවා. ඉතින් මේ විදිහට account එකට login වුණාට පස්සේ පල්ලෙහා තියෙනවා access කියලා අන්න ඒකට click කරන්න. ඒකට click කරාට පස්සේ overview spot funding කියලා මේ විදිහට උඩින්ම බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලා funding කියන එක select කරගන්න ඕනේ. සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පේන ඇති බැලන්ස් එක විදියට මෙතන තියෙන බිඳුවයි. ඉතින් මම මෙතනට $11ක් buy කරලා පෙන්නන්න. ඒත් එක්කම ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් P2P කියලා option එකක් තියෙනවා. මේ හරහා ගිහිල්ලා තමයි අපි buy කරන්නේ. මෙන්න මෙතන P2P කියන එක උඩ සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරාට පස්සේ මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙතන ඔයාලට settings කීපයක් හදා ගන්න තියෙනවා. උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට LKR කියලා තියෙන්න ඕනේ. ඉතින් ඔයගලන්ගේ LKR කියලා නැත්තම් අනිවාර්යයෙන්ම මෙන්න මෙතන currency එක විදිහට LKR add කරගන්න ඕනේ. ඉතින් එතන සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙතන ඔයාලට currency එක search කරන්න පුළුවන්. මෙතන LKR කියලා type කරලා search කරන්න. search කරලා LKR කියන එක අනිවාර්යයෙන්ම add කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා P2P කියලා. මේක සිලෙක්ට් කළාද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන buy කියලා තියෙනවා, sell කියලා තියෙනවා. ඉතින් මම කලින් වීඩියෝ එකක් ගෙනාවා කොහොමද P2P හරහා sell කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක A to Z share කරගන්නවා කොහොමද buy කරන්න කියලා. ඉතින් මෙතන ඔයාලා buy කියන පැත්ත select කරන්න ඕනේ. select කරාට පස්සේ අපි තව settings කීපයක් හදා ගන්න තියෙනවා. මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් amount කියලා තියෙනවා. අන්නේ amount කියන එකට click කරන්න. amount කියන එක select කරාට පස්සේ මෙතන ඔයාලා කොච්චර මුදලක USDT buy කරනවද කියලා LKR වලින් type කරන්න ඕනේ. ඉතින් මම සාමාන්‍ය රුපියල් 3000ක වගේ ප්‍රමාණයක තමයි USDT buy කරන්නේ. ඒක නිසා මම රුපියල් 3000යි කියලා මෙතන type කරලා confirm කරනවා. ඉතින් ඔයාලා ඔයගලන්ගේ බලාපොරොත්තු වෙන balance එක මෙතන type කරන් 10,000 20,000 30,000 වෙන්න පුළුවන්. ඔයගලන් කැමති ගානක් මෙතන type කරලා confirm කියන එකට click කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් payment කියලා තියෙනවා. අන්න එතන select කරලා bank transfer කියන එක select කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට bank transfer කියන එක select කරලා confirm button එක click කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට sellersලා ටිකක් බලා ගන්න පුළුවන්. එක එක price වලට තමන්ගේ dollar sell කරන sellersලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. අපි බලමු මෙන්න මෙතනින් seller කෙනෙක් කොහොමද තෝරගන්නේ කියලා. ඉතින් අපි හොඳ seller කෙනෙක් තෝරගද්දි සලකා බලන කරුණු හතරක් තියෙනවා. පළවෙනි එක තමයි verified seller කෙනෙක්ද කියලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඊට පස්සේ එයා කරලා තියෙන trade ප්‍රමාණය සහ එයාට හම්බෙලා තියෙන completion rate එක බලන්න ඕනේ. ඒත් එක්කම අවසාන වශයෙන් තමයි අපි යාගේ price එක බලන්නේ. ඉතින් ඔන්න කරුණු හතර බලලා තමයි අපි හොඳ seller කෙනෙක් තෝරගන්න ඕනේ. ඉතින් මෙතනදී මම උදාහරණයක් කරන් පැහැදිලි කරන්නම්. පළවෙනි seller ගත්තට පස්සේ එයාගේ නම ඉස්සරහින් verified logo එක තියෙනවා. ඉතින් මේ logo එක තියෙනවද කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. මෙයා verified seller කෙනෙක්. එයාගේ trade ප්‍රමාණය ගත්තාම 3257ක trade ප්‍රමාණයක් කරලා තියෙනවා. ඉතින් කොච්චර trade ප්‍රමාණයක් කරත් වැඩක් නැහැ. එයාගේ completion rate එක ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඉතින් මෙතනදී මෙයාගේ 100% completion rate එකක් තියෙනවා. ඒත් එක්කම අවසාන වශයෙන් price එක ගත්තට පස්සේ 305යි 790කට තමයි එයාගේ USDT එකක් සඳහා මිල තීරණය වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අනිවාර්යයෙන්ම ඔයාලා බලන්න ඕනේ මුලින්ම verified seller කෙනෙක්ද කියලා. ඊට පස්සේ මෙයාගේ trade ප්‍රමාණය අවම වශයෙන් 1000ට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒත් එක්කම completion rate එක ගත්තට පස්සේ 98ට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන කෙනෙක් තමයි ඔයාලා තෝරගන්න ඕනේ.
ඉතින් පළවෙනි එකන ගත්තට පස්සේ වෙරිෆයිඩ් සෙලර් කෙනෙක් ට්‍රේඩ් 18 වැඩි කරලා තිනවා. කම්ප්ලීෂන් රේට් එක 100ක් තියෙනවා. ඒ වගේම ඉතාමත් අඩු ප්‍රයිස් එකකට අපිට ලබා ගන්න පුළුවන් 305 සත 90කට තමයි මෙයාගේ ඩොලර් එකක් සඳහා මිල තීරණය වෙලා තියෙන්නේ. ඉතින් දෙවෙනි එක ගත්තට පස්සේ 311යි මිල තීරණය වෙලා තියෙන්නේ. නමුත් ඊට වඩා අඩු මිලකට අපිට පළවෙනි එකනගෙන් ලබා ගන්න පුළුවන්. ඒක නිසා මම පළවෙනි එකන සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ buy කියන එකට සිලෙක්ට් කරන්න ඕනේ. සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ විදියට ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. හරි, ඊට පස්සේ ඔයාලට මේ විදිය 3000 කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී 3000 කියලා කියන්නේ ඩොලර් 9.75ක ප්‍රමාණයක් හම්බෙන්නේ. ඉතින් මම මෙතනදී ඩොලර් 11ක් buy කරන්න ඕනේ. ඒ නිසා ඔයාලට පේන ඇති LKR වලට එහා පැත්තෙන් තියෙනවා buy USDT කියලා. එතන සිලෙක්ට් කරලා ඩොලර් 11යි කියලා මෙතන මම ටයිප් කරනවා. ටයිප් කරලා පස්සේ ඔයාලට පේනවා ඇති LKR වලින් 3380.19ක ප්‍රමාණයක් මම මේ වෙනුවෙන් ගෙවන්න ඕනේ. ඒත් එක්ක මෙතනදී විශේෂ දෙයක් කියන්න ඕනේ. අනිවාර්යෙන් ඔයගොල්ලන් පේමන්ට් එක කරනකොට මේ Binance account එක හදපු කෙනාගේ bank account එකකින් transfer එක කරන්න ඕනේ. වෙන අයගේ account වලින් transfer කරන්න යන්න එපා. මේ Binance account එක තියෙන කෙනාගේ නමින් තියෙන බැංකුවකින් තමයි ඔයාලා transfer එක කරන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔයාලා වෙන account එකකින් payment කරාට පස්සේ මේ sellersලා ඔයාලට USDT release කරන එක reject කරන්න පුළුවන්. ඒ වගේම සිකියුරිටි ප්‍රශ්නයක් එම ආවොත් එම ඒ වගේ අවස්ථාවලදී අපිට අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ Binance account එක තියෙන කෙනාගේ බැංකු account එකකින් payment එක කරන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් මේ දේ මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලා place order කියන එකට select කරන්න. හරි, place order කියන එක select කරලා පස්සේ මේ වගේ interface එකක් open වෙනවා. මෙන්න මෙතනින් ගිහිල්ලා ඔයාලට chat එකක් දාන්න පුළුවන්. මෙන්න මෙතන chat කියන එකට ගිහලා select කරලා chat කරන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයා payment එක කරන්න අවශ්‍ය කරන bank details ටික බලා ගන්න ඕනේ. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් view payment details කියලා අන්න ඒකට click කරන්න. view bank details කියන එක click කරාට පස්සේ ඔයා මේ විදිහට payment එක කරන්න ඕන සියලුම details සඳහන් වෙනවා. payment එක විදිහට 3380.19ක ප්‍රමාණයක් ගෙවන්න ඕනේ. ඒ වගේම account එක අයිති කෙනාගේ නම, ඒ වගේම account number එක, මෙතන නම් Dialog Finance PLC, ඒ වගේම branch එක සඳහන් වෙනවා. ඉතින් ඔයාලට මේ දේවල් ලේසියෙන්ම copy කරගන්න පුළුවන්. මෙන්න මෙතන කොටු දෙකක් තියෙනවා. මෙතන select කරලා ලේසියෙන්ම copy කරගෙන payment එක කරන්න පුළුවන්. ඉතින් මේ සඳහන් වෙන details වලට payment එක කරලා අනිවාර්යයෙන්ම ඔයාලා screenshot එකක් ගන්න ඕනේ. මේ screenshot එක අරගෙන මෙයාට submit කරන්න ඕනේ. හරි, මම මෙන්න මේ විදිහට payment එක කරනවා. payment එක කරගෙන screenshot එක අරගෙන ඔයාලා chat එකට ගිහිල්ලා ඒ screenshot එක submit කරන්න ඕනේ. හරි, මේ විදිහට මම chat එකට ගිහිල්ලා screenshot එක submit කරනවා. ඊට පස්සේ submit කරලා transferred and notified seller කියන එකට click කරන්න. click කරාට පස්සේ සාමාන්‍යයෙන් විනාඩියක් දෙකක් වගේ කාලයක් ගන්න පුළුවන් යා ඔයාගේ USDT ටික release කරන්න. ඉතින් ඔයාලා විනාඩියක් දෙකක් වගේ ඉන්න. ඒත් එක්කම chat එකට ගිහිල්ලා ආයෙත් බලන්න screenshot එක හරියට submit වෙලා තියෙනවද කියලා. ඉතින් submit වෙලා නැත්නම් ආයෙත් submit කරලා send කරන්න. ඊට පස්සේ විනාඩියක් වගේ කාලයක් ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මගේ USDT ටික රිලීස් වෙලා තිනවා. අපි payment එක කරා අපිට අවශ්‍ය කරන ඩොලර් 11 account එකට ඇවිල්ලා තිනවා. දැන් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් මෙයාට ගිහිල්ලා feedback එකක් දෙන්න. මෙන්න මෙතන positive කියන එකට click කරන්න. click කරාට පස්සේ මෙතනින් ඔයාලට feedback එකක් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන type කරන්න පුළුවන්. type කරලා ඉවරලා leave comment කියන එකට select කරලා පස්සේ feedback එකක් එයාලට ලබා දෙන්න පුළුවන්. හරි, ඔන්න විදිහට ගන්දිනු කම්ප්ලීට් කරලා තිනවා. මේ විදිහට මම ආයේ ෆන්ඩින් එකට යනවා. ෆන්ඩින් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර් 0.0යි තිබ්බේ. දැන් මම buy කරපු ඩොලර් 11 මෙතනට ඇඩ් වෙලා තිනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා. කොහොමද ඔයාලගේ Binance account එකට විනාඩියක් විනාඩි දෙකක් වගේ කාලයක් ඇතුළත deposit කරගන්නේ, මේ සියලුම step ටික එකින් එක පැහැදිලි කිරීමක් කරා. ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වුණා කියලා. වැදගත් වුණා නම් comment section එකේ comment එකක් දාගෙන යන්න, like එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.